හායි ළමයි සුබ දවසක් හැමෝටම. අද අපි ගේමු ෆේස් මාස්ක් එකක් අද මම ගෙනාවා. ඉතින් මම කලින් ෆේෂල් කරන කෙනෙකුත් නෙමෙයි. මම මේවට වැඩිපුර කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒත් ගෑල් ළමෙක් වුණාම ලස්සනට ඉන්න ඕනේනේ. ඔයාලට පේනවා මගේ ඇස්සට කළුයි මූණේ පිම්පල් තියෙනවා. ඉතින් ඔයාගේ මූණේ පිම්පල් තියෙන මූණක් නම් ඒ වගේම තමයි තෙතමනයක් නැති මූණක් නම් මෙන්න මේ ෆේස් මාස්ක් එක ගොඩාක් හොඳයි. මේක පාවිච්චි කරනකොට දාලා තියෙනවා හැමදාම පුළුවන් නම් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපිට වෙලාවක් නැති වෙන්න පුළුවන් හැමදාම පාවිච්චි කරන තරම් මුදලක් අතේ නැතිනම් බුලා මේක ගන්නත් එපා. ඉතින් සතියේට එකපාරක් වගේ ඔයාලට පුළුවන් අවස්ථාවක මේ වගේ මේ මාස්ක් එකක් අරගෙන ඔයාගේ මූණේ ඇප්ලයි කරගන්න. ඉතින් මේක ඇස්සට ගන්න එපා. ඒ වගේම තමයි ඇස් පිහාටු වල ඇස් උඩ ගන්න යන්න එපා. අයිබ්‍රෝ වල ගන්න යන්න එපා. ඉතින් අපි මේක ස්වභාවික දෙයක් නෙමෙයිනේ. මේක කෙනෙක් හදලා තියෙන දෙකක්නේ. ඉතින් ඒ නිසා හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕනි. ඉතින් මේක මාර හොඳයි. මම කලින් පාවිච්චි කරලා තියෙනවා ෆේස් මාස්ක් එකක්. ඒකට වැඩිය හැබැයි මේක ගොඩක් හොඳයි. ඉතින් මට බ්‍රෂ් එකක් නෑ ගන්න. ඉතින් මම ඇඟිල්ලෙන් තමා ගාවේ. ඉතින් ඔයාලා ගාව බ්‍රෂ් එකක් තියෙනවා නම් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේක මූණේ ඇප්ලයි කරගන්න. මේක විනාඩි තව දෙයක් ඕක ඇප්ලයි කරන්න කලින් මූණේ ඔයා බලන්න ඔයාලට මේක ඇලර්ජික්ද නැද්ද කියලා. ස්වභාවික දෙයක් නෙමෙයි ළමයි. ඉතින් ඇලර්ජික්ද නැද්ද කියලා බලන්න අතේ හෝ බෙල්ලේ චුට්ටි තැනක මේක ගාලා ටික විනාඩි 20ක් විතර ඉඳලා හොදලා බලන්න ඔයාලට මේක ඇලර්ජික් එකක්ද නැද්ද කියලා. එහෙම කරලා තමයි පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම තමයි මේ ෆේස් මාස්ක් එක දාලා විනාඩි 20ක් 30ක් ඉඳලා හරියන්නේ නැහැ. අඩුම පැයකමාරක් වගේ ඉන්න ඕනි. මොකද මේක හොඳට මූණේ වේලෙන්න ඕනි. වේලුණාට පස්සේ මේක ගලවන්න පුළුවන් විදිහට හයි වෙනවා. වේලලා නැත්තම් මේක ගලවන්න බෑ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද කියලා මේක මුලින්ම මේක හොඳට මුළු මූණෙම ඇප්ලයි කරගන්න ඕනි. ඉතින් මම දැන් මගේ ඇස්සට කළුයිනේ. දැන් ඇස්සට කළු කෙනෙක් ඇස්සට එහෙම හරි ගියා නම් මටත් කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාන්න ඔයා මොනවා පාවිච්චි කළාද ඔයාගේ ඇස්සට කළු ගතිය අයින් කරගත්තේ කියලා. ඉතින් මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා වගේම ඔයාලා දන්න දේවල් මාත් එක්ක බෙදා ගන්න. ඒකට අපි හැමෝටම මේ දේවල් එක්ක ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි මගේ මාස්ක් එක දාගත්තේ. මම තව දෙයක් කියන්නේ මගේ මාස්ක් එක මම දාගත්තේ පැයක් වගේ ඉඳලා තමයි අයින් කරේ මේක. මොකද මම මේක දැම්මේ රෑ හින්දා. ඉතින් රෑ නිදා ගන්නත් ඕන නිසා මම ඉක්මනට මේක අයින් කරා. ඒත් ඔයාලා හොඳට මේක වේලුණාට පස්සේ අයින් කරගන්න. මම අයින් කරනකොට මගේ තෙත ටික අර අයින් වේලලා නැති ටික එහෙම මූණේ හිටියා. අනිත් ටික අයින් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ෆේස් මාස්ක් එක තියෙන දැම්මට පස්සේ. අන්න එහෙම තියෙන ඇලෙනවා ළමයි. ඒ කියන්නේ මේක ඇලෙනවා. ඒ කියන්නේ ඒක තාම ගලවන්න හරි නෑ. ඒත් බලන්නකෝ මගේ බෙල්ලේ මේ හරිය ටික හොඳට වේලිලා තියෙනවා බලන්නකෝ. පේනවනේ. අන්න එහෙම ගලවන්න පුළුවන් වෙන්න ඕනේ වේලිලා තිනකොට. ඉතින් ඔයාගේ මූණත් ඔය වගේ ෆේස් මාස්ක් එක දාලා හොඳට හයි වුණාට පස්සේ වේල් වුණාට පස්සේ ගලවන්න. ඔය තියෙන මම ගාපු ෆේස් මාස්ක් එක පුළුවන් කෙනෙක් ඉන්න නම් ගන්න. මෙහෙ මුදලින් රුපියල් 645යි උනේ. ඉතින් ඕක ඔන්නෝම ගලවලා අයින් කරගන්න ඕන පැයකමාරක් විතර තියලා. ඔය තියෙන ගැලෙව්වට පස්සේ මගේ මූණ කොහොමද ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වගේ වීඩියෝ තා බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.